ඔබ දවසක් හැමෝටම චතුරංග බේසිංහ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල විශේෂ සාකච්ඡාවක් ඇති වෙලා තියෙනවා. පහුගිය කාලය පුරාම චතුරංග බේසිංහ නියෝජ්‍යමතිවරයා හාස්‍යයට ලක් කරමින් විවිධාකාරයේ පෝස්ට් සමාජ මාධ්‍ය ඇතුලේ ප්‍රචාරය වුණා. ගොඩක් වෙලාවට ප්‍රචාරය වුණේ චතුරංග බේසිංහ විසින් මීට වසරකට දෙකකට කලින් ප්‍රකාශ කරපු දේවල් නැවත පළ කරමින් ඒ වාගේ තියෙන ප්‍රතිවිරෝධතා මතු කරන එක තමයි හාස්‍යයට ලක් කිරීම ඇතුලේ ජනතාව ගොඩක් වෙලාවට කරනවා අපි දැක්කේ. නමුත් ඊයේ වෙනකොට චතුරංග බේසිංහ ඔහුගේ කීර්ති නාමයට හානි වෙනවා කියලා මේ පරිගණක අපරාධ ඒකකයට පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න ව්‍යාජ පුවත් ඔහුගේ කරපු ප්‍රකාශ විදිහට පළ කරමින් තියනවා කියන කාරණය සම්බන්ධයෙන්. මේ චතුරංග බේසිංහගේ මේ පැමිණිල්ලත් එක්ක චතුරංග බේසිංහ ගැන ඇති වෙලා තියෙන සාකච්ඡාවේ පාර්ශව කීපයක් අපිට දකින්න පුළුවන්. එක පාර්ශවයක් තමයි චතුරංග බේසිංහට මේ ව්‍යාජ පුවත් පළ කරමින් චතුරංග බේසිංහට මඩ ගැසමින් ඉන්න කණ්ඩායම චතුරංග බේසිංහ පිළිබඳ ඊර්ෂ්‍යාවෙන් මේ වැඩේ කරනවා කියලා පාර්ශව කීපයක් කියන්න පටන් අරගෙන තියෙනවා. හේතුව තමයි චතුරංග බේසිංහ තරුණයෙක්. ඔහු ඉතාම අවංකයි. ඔහු බොහොම වෙහෙස මහන්සියලා වැඩ කරනවා. ඔහු නාමල් රාජපක්ෂලා වගේ වංචනික දූෂිත ක්‍රියාවලට හවුල් වෙලා නැහැ. ඔහු ජනතාවාදී විදිහට අවංකවමනාවකින් රට වෙන වැඩ කරන කෙනෙක් නිසා මෙහෙම මඩ ගහලා ඔහුගේ කීර්ති නාමයට හානි කරලා ඔහුගේ පුද්ගලික ජීවිතය විනාශ කරලා ආණ්ඩුවේ පැවැත්මට යම් හානියක් කරන්න බලාගෙන ඉන්න පාර්ශවයක් මෙහෙම මඩ ගහනවා කියලා එක පාර්ශවයකින් ආණ්ඩුවට පක්ෂ චතුරංග බේසිංහට පක්ෂ කණ්ඩායමක් අදහස් පළ කරමින් ඉන්නවා. ඒ වගේම තවත් කණ්ඩායම් කිහිපයක් චතුරංග බේසිංහ වෙනුවෙන් විවිධ අදහස් පළ කරන අතරේ තරිඳු උඩුවර ගෙදර විසින් යම් ආකාරයක වීඩියෝවක් පළ කරලා තියෙනවා මේ චතුරංග බේසිංහගේ සිද්ධියට සමගාමීව. එහිදී ඔහු ඉතාම වැදගත් තර්කයක් මතු කරනවා. ඔහු මතු කරන තර්කයේ වැදගත්කම තමයි ඔහු කියන්නේ මේ චතුරංග බේසිංහ සහ ලක්මාලි හේමචන්ද්‍ර කියන දෙදෙනාම මේ වෙනකොට හාස්‍යයට ලක් වෙමින් තිබෙනවා සමාජ මාධ්‍ය තුළ. ඒකට ප්‍රධාන හේතුවක් තමයි මේ පුද්ගලයන් දෙදෙනාම චතුරංග සහ ලක්මාලි දෙදෙනාම රාජ්‍ය කේන්ද්‍රීය ආර්ථිකයක් පිළිගනිමින් මේ වෙනුවෙන් වැඩ කටයුතු කරන දෙදෙනෙකු වීම කියන කාරණය. එතනදී තරුණු මතු කරනවා රාජ්‍ය විසින් ආර්ථිකයට මැදිහත් වෙලා ආර්ථිකය කළමනාකරණය කරමින් යහපත් ජීවිතයක් දක්වා රාජ්‍ය ගෙනියන්න පුළුවන්කම තියෙද්දි ඒකට විරුද්ධ වන නවලිබරල් අපේක්ෂාවන් තියෙන නවලිබරල් ප්‍රතිපත්ති පිළිගන්න කණ්ඩායම් විසින් මෙවැනි උපහාසයක් මතු කරමින් ලක්මාලි සහ චතුරංග දෙදෙනා විසින් ගෙන්න මූලික තර්කය මගහැර යනවා කියන එක. තරුණුගේ අපේක්ෂාවන් සහ තරුණුගේ බලාපොරොත්තුත් අපි දන්නවා. ඔහු රාජ්‍ය කේන්ද්‍රීය ආර්ථිකයක් පිළිගන්න ඔහු ඒ වීඩියෝ ඒක යම් ආකාරයකට සඳහන් කරනවා. රාජ්‍ය මැදිහත් වෙලා මිනිසාගේ ජීවිතය යහපත් තැනකට ගෙන යා යුතුයි කියන මතවාදී ඉන්න කණ්ඩායම වාමාංශික කණ්ඩායමක් විදිහට ඒ කණ්ඩායම යම්කිසි ආකාරයක සහයෝගීතාවයකින් මේ මොහොතේ තමුන්ගේ මූලික මතවාදයක් එක්ක එකතු වෙලා කටයුතු කරන්න ඕන කියන කාරණය තමයි තරුණුගේ වීඩියෝ එක ඇතුලේ අපිට පේන්න තියෙන්නේ. තරිඳුගේ වීඩියෝ එක ඇතුලේ තරිඳු උපුටා දක්වනවා ලක්මාලි හේමචන්ද්‍ර විසින් නැත කාලයේදී සමාජ මාධ්‍ය පළ කරපු ලිපියක්. ඒ ලිපියේදී ලක්මාලි හේමචන්ද්‍ර වැදගත් අදහසක් මතු කරනවා. එය කියනවා මේ ඇමරිකාව විසින් මෑතකදී අනුගමනය කරන ලද බදු ප්‍රතිපත්තිය මගින් සනාථ වෙන්නේ ඇමරිකාවට චීනය සමග තරඟ කිරීමට ඇති නොහැකියාව කියන කාරණේදී එහිදී ඇය ඉස්මතු කරන්නේ චීනයේ රාජ්‍ය මැදිහත් වීමෙන් ආර්ථික ක්‍රියාවලිය මෙහෙවනවා. ඒ ආර්ථික ක්‍රියාවලිය මෙහෙවමින් ගෝලීය ආර්ථිකය තුළ විශාල පංගුවක් අත්පත් කරගෙන තියෙනවා. නමුත් ඇමරිකාවට නැහැටි වෙලා තියෙනවා නවලිබරල් ආර්ථික ප්‍රතිපත්තිත් එක්ක මේ ගෝලීය ආර්ථිකය තුළ තමුන්ගේ පංගුව ස්ථාවර කරගන්න කියන කාරණය. එතනදී ලක්මාලි මතු කරන තවත් ප්‍රධාන කාරණයක් තමයි මේ නවලිබරල්වාදී ආර්ථිකයේ තියෙන ප්‍රධාන සංකල්පයක් වෙන අවුට්සෝස් කිරීම මගින් ඇමරිකානු ආර්ථිකයේ අර්බුදයකට ලක් වෙලා තියෙනවා. ඔවුන්ගේ කාර්මිකරණය බිඳවැටිලා මැද පන්තියේ රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් නැති වෙලා තියෙනවා. ඒ නිසා ඩොනල්ඩ් ට්‍රම්ප් ආරක්ෂණවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරලා ඇමරිකානු ආර්ථිකයේ ආරක්ෂාව සඳහා රජයේ මැදිහත් වෙලා යම් ආරක්ෂණවාදී ප්‍රතිපත්තියක් යටතේ කටයුතු කරනවා. මේකෙන් අදහස් වෙනවා නවලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තිය බිඳවැටීමක් කියන කාරණය. අපිට පේන දේ තමයි චතුරංග බේසිංහත් තරිඳු උඩුවර ගෙදරත් ලක්මාලි හේමචන්ද්‍රත් කියන තුන් දෙනාම යම්කිසි ආකාරයක තර්කයක් ගොඩනගන්න උත්සාහ දරමින් ඉන්නවා
නව ලිබරල් ආර්ථික ප්‍රවේශම් බිඳ වැටිලා ලෝකයේ ඇතුළේ. ඒ නිසා ඇමරිකාව ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යම්කිසි ආකාරයක වෙනස් තීන්දුව තීරණ ටිකක් ගන්නමින් යම් වැඩ කොටසක් කරමින් ඉන්නවා. ඒකෙන් ඔප්පු වෙනවා නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති බිඳ වැටලා කියලා. මේ ආර්ථික ප්‍රතිපත්තිය යලි රාජ්‍ය දෙසට සංකේන්ද්‍රණය වීමක් තමයි දකින්න තියෙන්නේ. ඒක නිසා අපිත් ඒ ආකාරයෙන් ගමන් කරන්න ඕනේ කියන කාරණය. මේ ෆුකෝගේ entrepreneur of the self කියන සංකල්පය ඇතුලේ අපිට හඳුන්වලා දෙනවා අපේ ජීවිතේ කුඩා ව්‍යාපාරයක් විදිහට නව ලිබරල් වාදයේ විසින් හඳුන්වලා දෙනවා කියන එක. එතකොට මේ ජීවිතේ සාර්ථක අසාර්ථක භාවයේ තීරණය වෙන්නේ අපේ ක්‍රියාකාරීත්වය මත. අපේ ජීවිතය ප්‍රොජෙක්ට් එකක් විදිහට සලකලා මේක මාකට් කරගන්නත්, මේක මැනේජ් කරගන්නත්, මේක ඔප්ටිමයිස් කරගෙන ඉස්සරහට යන එකක් අපේ වැඩක් බවට පරිවර්තනය. ඒ වගේම අපි එකිනෙකා සමග තරඟ කරන්න පුද්ගලික ජීවිතයේදී පමණක් නෙවෙයි අපේ සමාජ ජීවිතයේදී, අධ්‍යාපනයේදී, රැකියාවේදී තරඟ කරන්නත් මේ හරහා පෙළඹවීමක් ඇති වෙනවා. ඒ වගේම අපි කුඩා ව්‍යාපාරයක් නිසා අපේ ස්කිල්ස් ඉම්ප්‍රූව් කරගන්නත්, ඒ හරහා අපි වර්ධනය වෙන්නත් අප තුළ යුතුයකමක් සහ වගකීමක් අපටම පිරිනැමෙනවා. ඒ වගේම මේ දක්ෂිණාංශිකයන් මතු කරන නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති ලංකාව ඇතුළේ නිසි පරිදි ක්‍රියාත්මක නොවීම නිසා අපේ රටේ ආර්ථිකය බිඳවැටීමට ලක් වෙනා කියන කාරණය අභියෝගයට ලක් කරන්න කරිඳු ඒ වගේම ලක්මාලි සහ චතුරංග තුන්දෙනාම කැමැත්තක් දක්වනවා කියලාත් අපිට පේනවා. ඔවුන් පෙන්වා දෙන්නේ ගොඩක් වෙලාවට 1978 විවෘත ආර්ථිකය හඳුන්වා දීමෙන් අනතුරුව ලංකාව නව ලිබරල් ප්‍රවේශයකින් මේ අද දක්වා ගමන් කරලා තියෙනවා. ඒ නිසා නව ලිබරල් ආර්ථිකය ඇතුලේ ලංකාව සාර්ථක වෙලා තියෙනවා කියන එක. ඔවුන් පෙන්වන්නේ නැති කාරණේ තමයි 1978 නව ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමෙන් අනතුරුව අපිට බැරි වෙලා තියෙනවා එක දිගට මේ නව ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ යාවත් කාලීන කරගන්න. ඒකට යම් සරල උදාහරණ කිහිපයක් අපි දිගින් දිගටම ගත්තොත් 1978 ඩීආර් විසින් විවෘත ආර්ථිකය හඳුන්වා දීමෙන් අනතුරුව 1980 අපිට එනවා ඊටාම බරපතල වැඩ වර්ජනයක්. 1980 ජූලි වැඩ වර්ජනය ඒ ආර්ථිකයට විශාල ලෙස බලපෑම් කරනවා. ඊළඟට 1983 වෙද්දී කළු ජූලිය මගින් විශාල සමාජ ගැටලුවක් නිර්මාණය කරනවා. ඒ අතරේදී උතුරේ සිවිල් යුද්ධ තත්ත්වයක් නිර්මාණය වෙනවා. ඒ වගේම 1988 89 කාල පරිච්ඡේදයේ දකුණේ සිවිල් යුද්ධ තත්ත්වයක් නිර්මාණය වෙනවා. එතනින් එහාට ගියපුවාම 1988 ජේ.ආර්. ජයවර්ධනගෙන් පසු බලයට පත්වෙන එක්සත් ජාතික පක්ෂයේම නායකයා වුණාට රණසිංහ ප්‍රේමදාස මේ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති සමග තරම් බැඳීමකින් කටයුතු කරපු පුද්ගලයෙක් නෙවෙයි. ඔහු යම් ආකාරයේ සමාජ සුබ සාධන ව්‍යාපෘති පිළිබඳ විශ්වාස කරමින් පාලනය ගෙනියපු පුද්ගලයෙක්. ඔහු නව ලිබරල් ප්‍රතිසංස්කරණ වලට ඉතාම හොඳ යාවත්කාලින් කිරීමක් ලබා දුන් පුද්ගලයෙක් ලෙස අපිට හඳුනා ගන්න බෑ. ඒ වගේම 94 දී බලයට පත්වන චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ආණ්ඩුව ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණේ යම්කිසි සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම 2005 දී බලයට පත්වන මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව මේ ආණ්ඩු සියල්ලම වාමවාදී විභවයක් තියෙන ආණ්ඩු. ඔවුන් විසින් නව ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ ලංකාව ඇතුලේ ක්‍රියාත්මක කිරීම සිදු කරන්නේ ඒ පමා කරනවා. ඒ වගේම නව ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ වලට හැකියතාක් කෙරෙහිව කටයුතු කරමින් ඔවුන් වාමවාදී ආර්ථික ප්‍රවේශම් තමයි අනුගමනය කරන්නේ. ඊට ඒ අතරේදී අපිට ඕනනම් 2002 දී රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයට පත් වෙනවා. 2004 දක්වා ඊටම කෙටි කාලයකදී ඒ කාලය තුල ඔහුට ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ රට ඇතුලේ නිශ්චිතව ක්‍රියාත්මක කරන්න බෑ. නමුත් 2002 වෙනකොට වැටලා තියෙන ආර්ථිකය යම් ආකාරයකට ගොඩනැගීම සඳහා ඔහු යොදා ගන්න ලිබරල් ආර්ථික ප්‍රවේශයන් බලපානවා. ඒන් ඔහු යම්කිසි ඉම්ප්‍රූව්මන්ට් එකක් ගන්නවා ආර්ථිකයේ 2004 දක්වා කාලයේදී. නමුත් 2005 දී නැවත මහින්ද රාජපක්ෂ බලයට පත් වෙලා මේ ලිබරල් ආර්ථික ප්‍රවේශයන් වෙනුවට වාමවාදී ආර්ථික ප්‍රවේශයන් තමයි අනුගමනය කරන්නේ. ඒ වගේ යම් ආකාරයක ලිබරල් ප්‍රවේශයන් තියෙනවා. මොකද ඔවුන්ට මේ ගෝලීය ආර්ථිකයෙන් ගැලවෙන්න බැරි නිසා. ඒ වගේම 2015 දී බලයට පත් වෙනවා මෛත්‍රී රනිල් ආණ්ඩුව. ඒ ආණ්ඩුව ඇතුලේ 2019 කාල පරිච්ඡේදය දක්වා යම් ආකාරයක ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ සමාජ දේශපාලන ප්‍රතිසංස්කරණ කීපයක් ගෙන එන්න උත්සාහ දරනවා. නමුත් මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයේ දැරීමත් ඔහු ආමාශිකයෙකු ලෙස ඔහුගේ දේශපාලන ජීවිතය ගත කිරීමත් කියන කාරණා මත නිවැරදිව ලිබරල් ආර්ථික ප්‍රවේශයන් වලට අපේ රට ගෙනියන්න බැරි වෙනවා. ඊට පස්සේ 2019 නැවත බලයට පත් වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ. ඔහු ශ්‍රී ලංකා පොත්ගන්න පෙරමුණ නියෝජනය කරන්නේ වාම
විභවයක් තියෙන දේශපාලන කණ්ඩායමක්. මේ සියලුම කණ්ඩායම් වල පාලනය සහ ක්‍රියාකාරීත්වය දිහා බලපුවම අපිට පේන 78 ඉඳලා 2022 දක්වා කාල පරිච්ඡේදය තුළ නව ලිබරල් ප්‍රවේශයකින් ලංකාවේ ආර්ථිකය මෙහෙයවන්න ලැබුණා නම් ඒ ඊටාම කුඩා කාල පරිච්ඡේදයක් සහ කිසිම ආකාරයකින් නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති බල ගන්නවන්න බැරි වෙනවා ඔය කියන කාල සීමාව ඇතුලේ තිබුණ දේශපාලන සමාජ තත්ත්වයන් එක්ක. නමුත් 2022 ආර්ථිකයේ බරපතල ලෙස අර්බුදයට ලක් වුණාම අපිට පේන දේ තමයි මේ ආර්ථිකය යලි බලගන්වන්න පුළුවන් වෙන්නේ නව ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ ලංකාවට හඳුන්වා දීම ඇතුලේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලංකාවට නිර්දේශ කරන්නේ නව ලිබරල් ආර්ථික ප්‍රවේශයන් ප්‍රතිපත්ති අනුගමනය කරන්න කියන කාරණය පෞද්ගලිකකරණය ප්‍රමුඛ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන රජයේ හැකියාවක් කුඩා කරන කියන ඉල්ලීම තමයි ඔවුන් විසින් ඉදිරිපත් කරන්නේ. නමුත් නැවත 2024 දී ආයේ වසර දෙකක කාල පරිච්ඡේදයකින් පසුව වාමවාදී විභවයක් තියෙන ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු මාලිමාව එහෙම නැත්නම් ජාතික ජන බලවේගයේ බලයට පත් වෙලා තියෙනවා. ඔවුනුත් යම්කිසි ආකාරයක නව ලිබරල් ආර්ථික පදනම් ප්‍රවේශයක් ලබාගෙන තියෙනවා ආර්ථිකයට. නමුත් ඔවුනුත් වාමවාදී විභවයක් සහිතව අර ලක්මාල්ලා තරිඳුලා චතුරංගලා කියනවා වගේ රාජ්‍ය කේන්ද්‍රීය ආර්ථික මොඩලයක් ගොඩනැගීමේ උවමනාවෙන් කටයුතු කරන බව තමයි පේන්න තියෙන්නේ. මේ තරිඳු සහ ලක්මාල්ලා ඇතුළු කණ්ඩායම් විසින් ගොඩනගන තර්කය තමයි චීනය වැනි රාජ්‍ය මැදිහත් වෙලා ආර්ථිකයට ජනතාවට ආර්ථික ප්‍රතිසංස්කරණ ලබා දීලා යම්කිසි ආකාරයක ප්‍රගතිශීලී ආර්ථිකයක් කරා ගෙනියන්න පුළුවන් හැකියාව තියෙනවා කියන එක. මේ කාරණේ තවදුරටත් විග්‍රහ කරගන්න මිෂෙල් ෆූකෝ කියන දාර්ශනිකයා ඔහු දේශනමාලාවක් කරනවා බර්ත් ඔෆ් බයෝපොලිටික්ස් කියලා. මේ බර්ත් ඔෆ් බයෝපොලිටික්ස් කියන දේශනමාලාවේදී ඔහු විශේෂ සංකල්පයක් හඳුන්වලා දෙනවා entrepreneur of the self කියන. මේ සංකල්පය ඇතුළේදී ඔහු පෙන්වලා දෙනවා නව ලිබරල් වාදය ඇතුලේ පුද්ගලයා කියන්නේ ස්වයංව පාලනය වන ඒජන්තෙක් කියන කාරණය. මේ සංකල්පය තවත් ටිකක් සරලව ගත්තොත් එහෙම මේ සංකල්පය ඇතුළේදී විග්‍රහ කරන්නේ පුද්ගලයා කුඩා ව්‍යාපාරයක් බවට පත් වෙලා තියෙනවා කියන එක. ඒ කියන්නේ තමන්ව ව්‍යාපාරයක් ලෙස හඳුන්වා ගන්න ප්‍රවේශයක් තමයි නව ලිබරල් වාදය ඇතුලේ අපිට හඳුන්වලා දෙන්නේ. දැන් මේ ෆුකෝගේ entrepreneur of the self කියන සංකල්පය අනුව පුද්ගලයා කුඩා ව්‍යාපාරයක් බවට පත් වුණාට පස්සේ ඔහුගේ ජීවිතයේ සාර්ථක අසාර්ථකභාවය පිළිබඳ වගකීම ඔහුටම ගන්න වෙනවා. ඒ වගේම ඔහුට self improve වෙන්න වෙනවා. ඔහුට ස්කිල්ස් හදා ගන්න වෙනවා ඉස්සරහට ගමන් කරනවා. ඒ වගේම ඔහුට හැකියාවක් තියෙන්න ඕන තමුන් කරන දේවල් වල වගකීම බාර ගන්නත්, තමුන්ව මාකට් කරගන්නත්, තමුන්ව ප්‍රොජෙක්ට් එකක් විදිහට සලකලා සැලසුම් කරලා ඉදිරියට ගෙනියන්න. මේවා කරගන්න බැරි වුණොත් ඒ පුද්ගලයා අසාර්ථක වෙනවා. අසාර්ථක වුණොත් ඒකේ වගකීම පුද්ගලයාට තමයි පැවරෙන්නේ. ධනවාදයේ මේ කාර්යය ඇතුලේ නව ලිබරල් වාදයේ මගින් හඳුන්වලා දෙන මේ අලුත් පුද්ගලයා තමයි මේ තමන්ව ව්‍යාපාරයක් බවට පත් කරගත්ත මිනිස්සයා. අද සමාජ මාධ්‍ය ඇතුලේ ඔබට දකින්නට ලැබෙන්නේ මෙන්න මේ මිනිස්සයා. අපි චතුරංග බේසිංහගේ ජීවිතය බැලුවත්, තරිඳු ගෙදරගේ ජීවිතය බැලුවත්, ලක්මාලි හේමචන්ද්‍රගේ ජීවිතය බැලුවත් මේ තිදෙනාමත් අපි හැමදෙනාමත් මේ මොහොතේ ගත කරමින් ඉන්නේ මේ ගෝලීය වෙළඳපොළ මගින් ඇති කරලා තියෙන නව ලිබරල් වාදී මිනිසා. මේ මිනිසා තරඟ කරමින් තමුන්ව වර්ධනය කරගනිමින් තමුන් කුඩා ව්‍යාපාරයක් බවට පත් කරගනිමින් තමුන්ගේ වටිනාකම වැඩි කරගනිමින් ඉන්නේ. ඊට අමතරව සමාජ මාධ්‍ය ඇතුලේ දකින්නට ලැබෙන සියලුම චරිත වල මේ ලක්ෂණය ඔබට දකින්න පුළුවන්. කොහරි උත්සාහ කරනවා නම් මේ නව ලිබරල් වාදී ගෝලීය ආර්ථික ප්‍රවේශය අතහැරලා අර පැරණි ක්‍රමයට රාජ්‍ය විසින් අපේ පුද්ගලිකත්වයට ඇඟිලි ගහලා අපිට යුක්ති විශ්ෂ කරලා දෙන්න, අපිට අවශ්‍ය දේවල් සුබ සාධනයන් ලබා දෙන්න වගේ දරන උත්සාහයන් වලට රාජ්‍ය ගෙනියන්න හදනවා නම් අපි අසාර්ථක වෙනවා. ඒ වගේම අර මේ ලක්මල්ලා මතු කරන්න හදන ඇමරිකාව විසින් නැවත මේ යන්නේ රාජ්‍ය පුද්ගලයාට මැදිහත් කරන දරන උත්සාහයක් කියලා. නමුත් මේ බදු ප්‍රතිපත්තිය ගෙනීම හරහා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇති කරන්නේ වෙළඳපොළ ඇතුලේ යම්කිසි ආකාරයක වෙළඳාමේ වෙනස් ප්‍රවේශයක්.
එහෙම නැතුව මේ බදු පැනවීම මගින් ඇමරිකාව ඇතුලේ කර්මාන්ත ශාලා හදලා ඒ කර්මාන්ත ශාලාවල ඇමරිකානුවන් සේවයට යොදවලා ඔවුන් නැවත කම්කරු පන්තියක් නිර්මාණය කරන්න හදන ගමනක් නෙවෙයි. අපි ඉන්නේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් යුගයේ. එලොන් මස්ක්ලාගේ ජීවිත අපි දකිනවා. ඒ වගේම අපි දකිනවා ස්පේස් ට්‍රැවලින් අද තියෙනවා. එතකොට මේ වගේ යුගයක ඉන්න ඇමරිකානු ජනතාව නැවත අර කියන පැරණි රාජ්‍ය මැදිහත් වෙන ආර්ථික ක්‍රමයකට හරි රාජ්‍ය මැදිහත් වෙන පුද්ගලික ජීවිතයකට හරි ගමන් කිරීමේ හැකියාවක් නැහැ. නමුත් ඔවුන් වෙළඳ උපක්‍රමයක් ලෙස මේ බදු පැනවීම භාවිතා කරනවා තමුන්ගේ වෙළඳාම ප්‍රවර්ධනය කරගන්න. ලිබරල් ආර්ථික ප්‍රවේශය මගින් හඳුන්වලා දෙන මේ නිදහස් වෙළඳපොළ ආර්ථිකයත් නිදහස් වෙළඳපොළ ප්‍රවේශයනුත් කොතරම් වැදගත්ද කියන එක මේ බදු ප්‍රතිපත්තිය පිළිබඳව ඉදිරියේදී ලෝකයේ ඇතිවන සංවාදය මගින් අපිට දැක ගන්න පුළුවන්. ඒ කියන්නේ 1980 දශකයේ සිට ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු කණ්ඩායම් අපේ නිදහස් වෙළඳ ගිවිසුම් වලට කරපු බාධාව මේ වෙලාවේදී අපිට අඳුනා ගන්න පුළුවන් මොනතරම් බලපෑම් සාගත වේද කියලා. අපිට අලුතෙන් මේ මොහොතේදී සිදු වෙනවා නිදහස් වෙළඳ ගිවිසුම් ඇති කරගන්න වෙනත් රාජ්‍යයන් සමග අර කලින් තිබුණ මාක්ස්වාදී වාමවාදී කණ්ඩායම් වලින් බාධාවන්ට එරහිව යමින්. චතුරංග බේසින්ගේ ප්‍රශ්නය පිළිබඳව ආපු තර්ක දෙකම පළවෙනි තර්කයේ ඔහු සම්බන්ධයෙන් ඊර්ෂ්‍යාවකින් කටයුතු කරනවා කියන එක සාමාන්‍ය වෙන්න පුළුවන් දෙයක්. ඕන කෙනෙක්ගේ පුද්ගලික ජීවිතයට ඊර්ෂ්‍යා කරමින් කටයුතු කරන අය ඉන්නවා. ඒ ඔවුන් සමග තරඟ කරමින් ඉදිරියට යන බලාපොරොත්තු වෙන සෙල්ෆ් එකක් අපි තුල නිර්මාණය වෙමින් තියෙනවා මේ නව ලිබරල් ආර්ථික ප්‍රවේශය ඇතුලේ. දෙවැනි තර්කය මේ චතුරංගලා ලක්මාල්ලා විසින් පරිඳුලා විසින් ගේන්න හදන රාජ්‍යයට පුළුවන් අපේ ආර්ථිකය ගොඩ දාන්න ආර්ථිකය වර්ධනය කරන්න කියන ව්‍යාජ තර්කය අනාගතයේදී බිඳ වැටෙනවා. මේ වෙනකොට චීනයටවත් චීනය ඉතා බරපතල ලෙස ඒ රටේ ඉන්න පුද්ගලයන්ගේ පුද්ගලික ජීවිතවලට බලපෑම් කරමින් කටයුතු කරාට මේ වෙනකොට චීනයත් බරපතල අර්බුදයක ඉන්නවා. මේ අලුතෙන් ඇති වෙමින් තිබෙන ගෝලීය ප්‍රවණතා සමග තමුන්ගේ රාජ්‍ය ඇතුලේ කොහොමද නිදහස ස්ථාපිත කරන්නේ කියන කාරණය සම්බන්ධයෙන් ඔවුන්ට සිදු වෙනවා ඉතා මෑත කාලීනව අපිට අනාගතයේ දකින්න පුළුවන් රාජ්‍ය හැකියාවක් කුඩා කරගන්න ගමනක් වෙත යන්න. ඔවුන් මේ වෙනකොට නිදහස් වෙළඳ ගිවිසුම් වලට යමින් තිබෙනවා. ඔවුන් ලිබරල් ආර්ථික ප්‍රවේශයේ යම් කොටස් අත්පත් කරගෙන ඉන්නවා. නමුත් ඔවුන්ගේ රාජ්‍ය විසින් පුද්ගලයාගේ පුද්ගලික ජීවිතය තුළට සිදු කරලා තියෙන බලපෑම් පිළිබඳ කිසිදු තක්සේරකින් තොරව සහ ඔවුන් රාජ්‍ය මැදිහත් වෙලා ආර්ථික ස්ථාවර භාවයක් ලබා ගන්න පරිසරයට කරපු හානිය පිළිබඳ විශ්ලේෂණයකින් තොරව ඔවුන්ගේ ආර්ථික ස්ථාවර භාවය ගැන කතා කරන ලක්මාල්ලාගේ දේශපාලන ජීවිතය මම හිතන්නේ අපේ රටේ මිනිස්සුන්ගේ ජීවිතවලට බරපතල ලෙස බලපෑම් කරන්න පුළුවන්. ඒ නිසා අපේ මම දිගින් දිගටම කතා කරනවා වගේ අපේ මූලික ඉලක්කය වෙන්න ඕනේ හැකිතාක් ඉක්මනින් අනාගත පරම්පරාවේ අභිවෘද්ධිය වෙනුවෙන් මේ වාමවාදී විභයක් තියෙන දේශපාලන භාවිතය ලංකාවෙන් ඉවත් කරන එක. ඒ වෙනුවට දක්ෂිණාසික ප්‍රවේශයක් සහිත නව ලිබරල් දේශපාලන කණ්ඩායමක් බලයට ගෙන එක. නමුත් මෙවැනි කතාවක් කියපුවාම ගොඩ දෙනෙක් අපිට කියන කතාව තමයි ඔය පරණ ප්‍රභූපන්නේ දේශපාලන කණ්ඩායම් රනිල් වික්‍රමසිංහලා හෝ සජිත් ප්‍රේමදාසලා බලයට ගේන්න දරන උත්සාහයක් මේක ඇතුලේ තියෙනවා කියන එක. මම කියන්නේ වාමවාදී කණ්ඩායම් මේ අපි ගේන නව ප්‍රවේශයට එරෙහිව කතා කරමින් අපි එතෙන්ද තල්ලු කරන්නේ ඔවුන්ට අපි මේ ලිබරල් ආර්ථික ප්‍රවේශය සම්බන්ධයෙන් ගේන පිළිතුර අතහැර යා නොහැකි නිසා. මොකද අපිට පේනවා දැනටමත් ආණ්ඩුව මේ ප්‍රවේශය අනුගමනය කරනවා. ආණ්ඩුව මේ ප්‍රවේශය අනුගමනය කරන්නේ යම්කිසි සීමාවන් ඇතුළේ. ඒ සීමාවන් බිඳ දාන්න ඕනේ. එහෙම නැති වුණොත් අපේ රටේ අනාගත පරම්පරාවට අපිට නැවතත් ආර්ථිකය වර්ධනය වීමකින් තොරව තමයි ලබා දෙන්න වෙන්නේ. ඒක ඔවුන්ගේ ජීවිතවලට බරපතල අර්බුදයක් ඇති කරනවා. ඒ වගේම මේ අපි භුක්ති විඳින සමාජ මාධ්‍යයේදී අපි භුක්ති විඳින නිදහස හිමි කරගන්න කිසිවෙකුත් කැමති වෙන්නේ නැහැ. මේ රාජ්‍ය ඇවිල්ලා මැදිහත් වෙලා රාජ්‍ය බලහත්කාරීත්වය ඇතුලේ කටයුතු කිරීම මගින් අර තරිඳු දුරකතර එක පැහැදිලිව මතක් කරන චතුරංග බේසිංහට ඔන්ලයින් සේෆ්ටි බිල් එකට චතුරංග බේසිංහ විරුද්ධ වුණා. දැන් ඔහු
ගිහිල්ලා පැමිණිල්ලක් ඉදිරිපත් කරන එක වැරදි. ඒකට මුහුණ දිය යුතු ආකාරය චතුරංග අබේසිංහ තෝරාගන්නේ නැහැ. ඒ නිසා අපිට පැහැදිලිව පේන චතුරංග අබේසිංහ ඊටාම සුදුසු නැහැ මේ රාජ්‍ය පාලනය කිරීම සම්බන්ධයෙන් සිදු කරන කාර්යයට. ඔහු මහන්සි වෙනවා හෝ ඔහුගේ දැනුවත්භාවය සම්බන්ධයෙන් නෙවෙයි මේක තියෙන්නේ. නමුත් දේශපාලනය කිරීමේදී ඔහුට ඒ විභවය නැහැ කියන එක. ඒක පොහොට්ටුවයට තිබ්බේ නැහැ. ඊට වැඩි චතුරංගට තියෙනා වගේ තර්ක ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් මම හිතනවා බාලගණේ තර්ක අපි ඉන්නේ මහජන අරගලයකින් පස්සේ යුගයක. මේ මහජන අරගලයෙන් පස්සේ යුගයේදී මේ සම්බන්ධයෙන් විවේචන සහ දේශපාලන ක්‍රියාකාරීත්වය ඉතා ඉහළ මට්ටමක තියෙනවා. ඒ නිසා අපි යම්කිසි ගැටලුවක් දිහා බලන්න ඕන. තමුන්ගේ දේශපාලන ප්‍රවේශයේ බල ගන්නනවා එහාට ගිහිල්ලා මේ තියෙන ගෝලීය ප්‍රවණතා සමග අපේ රාජ්‍ය කොහොමද ඉස්සරහට ගෙනියන්නේ කියන එක සම්බන්ධ සාකච්ඡාවක්. ඒක නැතිනම් අපිට සිද්ධ වෙන්නේ දිගටම වෙනත් රටවලයි ස්පේස් ට්‍රැවලින් වගේ වට යන ලෝකයක අපිට සිද්ධ වෙන්නේ රාජ්‍ය ශක්තිමත් කරමින් ගල් යුගයට ගමන් කරන්න.